සිංහල පොතුත් දෙමළ පොතුත් ඉංග්‍රීසි පොතුත් දාලා යාපනයේ පුස්තකාලය ගිනිබත් වෙලා ගියාට පස්සේ නැවත ආරම්භ කෙරුවා නම් ජාතීන් අතර යාපනයේ පුස්තකාලය සිංහල පොත් ගිය සහෝදරත්වයේ වර්ධනය වෙයි කියලා හිතනවා. ඒක මගේ පෞද්ගලික මතය. මේ සඳහා වැඩියම කතා කරන්නට මං කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒ කතාව ටිකක් දීර්ඝව සහ වඩාත් හරදායි විදියට කතා කළ යුතු ඉතිහාසය සම්බන්ධ අයට බාර කරනවා. දමිත සංක වෙනුවෙන් මගේ අතින් ගීත ගණනාවක් නිර්මාණය වෙනවා. අපි මේ වීඩියෝ මාලාවේදී තීරණය කරන්නත් ඒක දමිත සංක වෙනුවෙන් ලියපු මායිංගමේ වීරමණී. අද අපි මේ කතා කරන ගීතය නුගේ ගොඩ ඇත වෙනස් වී ඉඟුරු වගේ හිත පොඩි කරගන්න එපා ප්‍රියාදරි සුදු ගවුම රැලි හදාද චිරිචිරි වැස්ස වැටෙන කොලම් මඩුවේ බඩ ඉරුඟු කරල් පොඩි ගහගෙන නුගේ ගොඩ ඇත වෙනස් වී මං හිතන්නේ කිව්වා ඒක. ඉතින් ඒ ගීත මාලාවල් ගොඩක් තියෙනවා. මේ වගේ මගේ අතේ නිර්මාණ වෙච්ච ගීත පිළිබඳව ඒ ගීතයට සම්බන්ධ නිර්මාණකරුවා විසින්ම ඔයාලට ඒ ගීතය සම්බන්ධව පුංචි වීඩියෝ එකක් කරලා හැමදාම හවස සිකුරාදා හවස 4ට ලංකා වෙලාවෙන් දුබායි වෙලාවෙන් නම් 2:00ට හැමදාම සිකුරාදා හවස 4ට අපි මේ YouTube නාලිකාව හරහා ඔයාට දායාද කරනවා. ඉතින් ඔයත් මේක බලලා අහලා හොඳ නම් අඩුපාඩු හොඳ නරක පහලින් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න අපිට අපේ වැඩේ සාර්ථකව කරගන්න. ඉතින් හිතවතුනි සමගන්නයි සූදානම් වන්නේ. ඔයාලගේ මොකද හිතෙන්නේ මේ දෙයක් කිරීම සම්බන්ධව ඔයාලගේ අදහස් සුදහස් යෝජනා අනිවාර්යෙන් ඉදිරි කරන්න අපිව දැනුවත් කරන්න. අපි කැමති ඔබෙන් යමක් ඉගෙන ගන්න. ඔයාලට යම් දෙයක් කියන්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අපිත් ඒව බලලා අපේ අඩුපාඩු හදා ගන්නවා. එහෙනම් අදට ගිහින් එන්නම් ජයග්‍රහණය හිමි වේවා. ජයෙන් ජය. එකම තැනක පැටලී